Hi, කොහොමද ඔයාලට? ඉතින් welcome back to my YouTube channel. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි මම අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ ඔයා දන්නේ නැති රහස් තියෙනවා. ඔයාගේ ෆෝන් එකේ දන්නේ නැති රහස් වලින් මේ දන්නේ නැති රහස් මම ඔයාලට අද කියලා දෙනවා. මේවා ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතන හින්දා තමා මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. Welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙලා තිනවා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද කවුරු හරි කියන්නේ WhatsApp එකේදී මැසේජ් එකක් දාලා ඒක delete for everyone කරලා. ඒ කියන්නේ ඔයාලට පේන්නේ නැති වෙන්න මැසේජ් එකක් delete කරලා තියෙනවා නම් ඒ දාපු මැසේජ් එක මොකක්ද කියලා ඔයාලට ආයෙ බලා ගන්න පුළුවන් ක්‍රමය තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයාගේ ෆෝන් එකට ගිහිල්ලා ඒ settings වලට යන්න ඕනේ. settings වලට ගිහිල්ලා ඊට පස්සේ යන්න ඕනේ කී notifications වලට. ඊට පස්සේ ඒකේ තියෙන advanced settings කියලා. ඔයා ඒකට යන්න ඕනේ. එතනට ගියාම තියෙනවා notification history කියලා. ඒ notification history කියන එකට යන්න ඕනේ. ඒකේ මේ විදිහේ ටික් එකක් තියෙනවා on off කරන්න පුළුවන්. ඔයා ඒක ක්ලික් කරගත්තම කවුරු හරි message එකක් දාලා delete කරොත් ඒක ඔයාට ආයේ බලා ගන්න පුළුවන් විදිහට ඒ setting එක හැදෙනවා. දැම්මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද apps වල නැත්නම් apps වල නැත්නම් අපි පාවිච්චි කරන මොකක් හරි වෙබ්සයිට් වල සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඇඩ් යනවා. ඒ ඇඩ් නවත්ත ගන්න පුළුවන් ක්‍රමයක් මේ ෆෝන් එකේම තියෙනවා. ඉතින් ඒ ක්‍රමය තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න ඕනේ. ගිහිල්ලා ඒකේ connections වලට යන්න ඕන. connections වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් more connection settings කියලා එකක්. ඒකට ගියාම තියෙනවා private DNS කියලා. ඒක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ select private DNS mode කියලා ඔයාලට මේ විදිහේ එකක් වැටෙනවා. ඒකේ ඔයා මේ automatic කියන ටික එක අයින් කරලා private DNS provider host name කියන එක ඔයා add කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන enter host name of DNS provider කියලා. එතනට මම මේ දාන එක ඔයා දාන්න ඕනේ dns.adcard.com කියලා. ඊට පස්සේ ඒක save කරාට පස්සේ ඔයාට add සාමාන්‍යයෙන් add apps වල websites වල යන add නවත්ත ගන්න පුළුවන්. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ ඔයා offline එකේ හිටියද කියන්නේ ඔයාගේ ෆෝන් එකේ data නැත්නම් ඔයා data ඉතුරු කරනවා නැත්නම් ඔයාට සිග්නල් නැත්නම් ඔයාට කොහේ හරි යනකොට Google Map එකක් ඕනේ නම් මේක මුලින්ම හදාගෙන තියාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ඔයාට අද කියලා දෙන්න යන්නේ. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Google Map වලට ඔයා යන්න ඕන. ඊට පස්සේ මේ විදිහට Google Maps app එකට යන්න ඕනේ. ගිහිල්ලා ඔයාට උන පැත්ත ඔයා සර්ච් කරගන්න ඕනේ. මම සර්ච් කරගන්න කොළඹෝ කියලා. විදිහට අපි ඊට පස්සේ මේ
පැත්තේ තියෙන ප්‍රොෆයිල් පික්චර් එකට යන්න ඕනේ. එතන තියෙනවා මෙතන offline maps කියලා. offline maps කියලා. ඔයා ඒකට ක්ලික් කරන්න ඕනේ. ඒකේ තියෙනවා offline maps කියන එකට ගියාම select your own map කියලා. ඔයා ඒක උඩ ක්ලික් කරලා ඊට පස්සේ ඔයාට මේක ඔයාට ඕන ඒරියා එක drag කරලා මේව කරගන්න තමයි තියෙන්නේ. දැන් අපිට ශ්‍රී ලංකාවේ ඕනේ. හරිද? මුලින්ම අපි මෙතන කොලම්බෝ කියලා සර්ච් කරගන්න ඕනේ. අපිට ඕන තැන. මේ විදිහට මෙතනින් මේ විදිහට හොයාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ප්‍රොෆයිල් පික්චර් එකට යන්න ඕනේ. ගිහිල්ලා offline maps කියන එකට යන්න ඕනේ. ගිහිල්ලා select your own area කියන එකට යන්න. ඊට පස්සේ අපි හිතමු මේ ටික තමයි අපිට ඕනේ. ඊට පස්සේ ඉන්දියට select කරගෙන ඊට පස්සේ loading map download information කියද්දි මෙතන download කියන එක මේව වෙනකන් ඉන්න ඕනේ අපි. ඊට පස්සේ මෙතන download කරද්දි download now කියනකොට ඔන්න මේක download කරගන්න පුළුවන්. එතකොට ඔයා Google Map එක පාවිච්චි කරේ ඒ කියන්නේ ඔයාට ෆෝන් එකේ data තිබ්බේ නැත්තත් ඔයාට පුළුවන් මේක download කරගන්න. මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ ෆෝන් එක සාමාන්‍යයෙන් අමතක වෙලා පාරේ දාලා ගිහිල්ලා එහෙම මොනා හරි වෙලා තිබුණොත් කාට හරි ඔයාගේ ෆෝන් එක හම්බුණොත් ඔයාව contact කරලා ෆෝන් එක කියලා ඒ මනුස්සයාට අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්නේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගේ ෆෝන් එක ඔයා ලොක් කරලානේ තියන්නේ. එතකොට ඒ මනුස්සයා දන්නේ නැහැනේ මොකද්ද ඔයාගේ ලොක් එක කියලා. එතකොට එයාට ෆෝන් එක අරින්න බෑනේ. එතකොට ඒ මනුස්සයාට දැනගන්න පුළුවන් මේක ඔයාගේ ෆෝන් එක කියලා. ඒ ක්‍රමේ ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න ඕනේ. ගිහිල්ලා ඒකේ wallpaper and style කියලා තියෙනවා. නැත්නම් ඔයාට පුළුවන් lock screen කියලා යන්න ඔයාගේ ෆෝන් එක අනුව ඒක වෙනස් වෙනවා. මම wallpaper and style කියන එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන wallpaper දෙකක් තියෙනවා. එකක් lock screen wallpaper එක අනිත් එක home screen wallpaper එක. ඒතකොට screen දෙකක් තියෙනවා. අපි එකෙන් lock screen එකට යන්න ඕනේ. මේ විදිහට ඒක උඩ click කරගන්න ඕනේ. ගියාම මේ විදිහේ යට මේ විදිහ එකක් තේරෙනවා. ඔයා ඒක උඩ click කරාම මේ විදිහ contact information කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතන ඔයාගේ address එක. ඔයාගේ address එක අපි දාමු. ඔයාගේ address එක දාන්න පුළුවන් මෙතනින්. ඊට ඔයාගේ address එක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාව contact කරගන්න පුළුවන් වෙන කාගේ හරි ඔයාගේ ගෙදර කෙනෙක්ගේ හරි නම්බර් එකක්. මොකද ඔයාව දැන් ෆෝන් එක නැහැනේ. ඒකේ contact නම්බර් එකක් ඔයාව contact කරගන්න පුළුවන් වෙන නම්බර් එකක්. ඔයාලට මෙතනට දාන්න පුළුවන්. මම මේ හිස්තන blank එකක් දැම්මේ. ඔයාට දැන් මමට මේක දාන්න ඕනේ නැහැ. ඔයාට දාන්න ඕනේ විදිහ පෙන්වන්න. ඉතින් මගේ ෆෝන් එකේ නම් මෙහෙම තමයි තියෙන්නේ. ඒක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙනවා. ඔයාලට පුළුවන් ඔබ contact කරගන්න පුළුවන් වෙන නම්බර් එකක් මෙතනට දාන්න. ඊට පස්සේ මේ done කියන එක උඩ click කරලා ඊට පස්සේ ආයේ දකුණු අත පැත්තේ කෙළවර උඩ කෙළවර තියෙනවා done කියලා. ඒක උඩ ආයි click කරගන්න. එතකොට wallpaper එක නැවත හැදෙනවා.
ඒ විදිහට තමයි contact information එකක් දාන්න. ඒකෙන් ඔයාගේ ෆෝන් එකේ විස්තර කියන්නේ මේක ඔයාගේ ෆෝන් එක කියලා තවත් කෙනෙක්ට ප්‍රූෆ් කරන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැති ඇප්ස් වලට පවා අපි පාවිච්චි කරේ නැති වුණාට ඒ ඇප්ස් වලට පසුබිමින් data වැය වෙනවා. එතකොට ඒ data වැය වෙන එක නතර කරගන්න ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මුලින්ම ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න ඕන. ගිහිල්ලා ඒකේ apps වලට යන්න ඕන. මේ විදිහට apps වලට යන්න. මේ විදිහට apps කියලා තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් වැඩි පාවිච්චි කරන්නේ නැති app එකකට යන්න. ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැති app එකකට. යනවා මේ app එකට. ගිහිල්ලා ඒකේ තියෙනවා mobile data කියලා. ඔයා ඒකට ගියාම තියෙනවා allow background data usage කියලා. ඒකට සාමාන්‍යයෙන් මේ විදිහේ ටික් එක වැටිලා තියෙන්නේ නිල් පාටට. ඔයාට කරන්න තියෙන්නේ මම දැන් ඒකට data යන එක නවත්ත ගන්න ඕන හින්දා මම ඒකට ඒ ටික් එක අයින් කරලා තිබ්බේ. එනකොට ඔයාගේ ඒ app එකට ගියාම මේ විදිහේ ටික් එක වැටිලා තියෙන්නේ. එතකොට ඔයා මේක උඩ බුවම ටික් එක මේ විදිහට අනිත් වෙනතට මේවා වෙනවා. එතකොට ඒකට ඔයා ඒ කියන්නේ allow වෙනවා ඔයා ඒකට allow වෙලානේ තිබ්බේ. ඊට පස්සේ ඔයා ඒකට deny වෙනවා කියන එක තමයි ඒ ටික් එකෙන් පෙන්වන්නේ. ඒ විදිහට ඔයාට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැති apps වලට ගිහිල්ලා mobile data එකට ගිහිල්ලා මේ ටික් එක මේ බලන්න මේකේ දැන් වැටිලා තියෙන්නේ. බුලන් මේක මේ විදිහට off කරගන්න. ඒ වගේ ඔයා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැති apps වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒකට deny වෙන්න. ඒකෙන් ඔයාට පුළුවන් ඒ app වලට පසුබිමින් වැය වෙන data වැය වෙන එක නතර කරගන්න. මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැති apps වලට පවා අපි පාවිච්චි කරේ නැති වුණාට ඒ apps වලට පසුබිමින් data වැය වෙනවා. එතකොට ඒ data වැය වෙන එක නතර කරගන්න ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මුලින්ම ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න ඕන. ගිහිල්ලා ඒකේ apps වලට යන්න ඕන. මේ විදිහට apps වලට යන්න. මේ විදිහට apps කියලා තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් වැඩි පාවිච්චි කරන්නේ නැති app එකකට යන්න. ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැති app එකකට. යනවා මේ app එකට. ගිහිල්ලා ඒකේ තියෙනවා mobile data කියලා. ඔයා ඒකට ගියාම තියෙනවා allow background data usage කියලා. ඒකට සාමාන්‍යයෙන් මේ විදිහේ ටික් එක වැටිලා තියෙන්නේ නිල් පාටට. ඔයාට කරන්න තියෙන්නේ මම දැන් ඒකට data යන එක නවත්ත ගන්න ඕන හින්දා මම ඒකට ඒ ටික් එක අයින් කරලා තිබ්බේ. එනකොට ඔයාගේ ඒ app එකට ගියාම මේ විදිහේ ටික් එක වැටිලා තියෙන්නේ. එතකොට ඔයා මේක උඩ බුවම ටික් එක මේ විදිහට අනිත් වෙනතට මේවා වෙනවා. එතකොට ඒකට ඔයා ඒ කියන්නේ allow වෙනවා ඔයා ඒකට allow වෙලානේ තිබ්බේ. ඊට පස්සේ ඔයා ඒකට deny වෙනවා කියන එක තමයි ඒ ටික් එකෙන් පෙන්වන්නේ. ඒ විදිහට ඔයාට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැති apps වලට ගිහිල්ලා mobile data එකට ගිහිල්ලා මේ ටික් එක මේ බලන්න මේකේ දැන් වැටිලා තියෙන්නේ. බුලන් මේක මේ විදිහට off කරගන්න. ඒ වගේ ඔයා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැති apps වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒකට deny වෙන්න. ඒකෙන් ඔයාට පුළුවන් ඒ app වලට පසුබිමින් වැය වෙන data වැය වෙන එක නතර කරගන්න.